Hi. ඉතින් අපි දෙන්න අද යන්න හදන්නේ ෆිල්ම් එකක් බලන්න. ෆිල්ම් එකේ නම තමයි රාණි. ඒත් එක අපි කන්න යනවා. කොහෙටද යන්නේ? කණ්ඩ අපි යන් එතන ෆිල්ම් හෝල් එක ළඟම තියෙන රෙස්ටුරන්ට් දෙකක්. අපි බලමු කොයි රෙස්ටුරන්ට් එකද අද අපිට සෙට් වෙන්නේ කියලා බලලා. ඒකෙන් අපි ආසම චීස් කොත්තුවක් කමු. එතනින් සෙට් වෙන එකෙන් කමු. ඔව්. එතනට ගිහිල්ලා එහෙනම් අපි කමු. බයි. ඔන්න ඉතින් අද අපි ආවේ මෙන්න මෙතෙන්ට. ගම්පහ තියෙන ලස්සනම තැනක් වෝට් සිටිය. ඉතින් මෙතනින් තමයි අද අපි ෆිල්ම් එක බලලා අපි ආසම චීස් කොත්තුව කන්න යන්නේ. ෆිල්ම් එක බලන්න යන්න කලින් ඉතින් අපි හිතුවා චීස් කොත්තුව කාලම යන්න. ඒකට ඉතින් අපි තෝරගත්තා මෙන්න මේ ස්කයිලොන් කියන රෙස්ටුරන්ට් එක. මෙන්න තියෙනවා මෙනු එක. මේකේ කෑම වර්ග ගොඩාක් තියෙනවා. රයිස් තියෙනවා, පීසා තියෙනවා, චොප්සි, කොත්තු, ඔම්ලට්, ඩෙසර්ට් වර්ග ගොඩක් තියෙනවා. කොච්චර දේවල් තිබ්බත් ඉතින් අපි දෙන්න චීස් කොත්තුවක් තමයි ඕඩර් කළේ. කියන්න මතකුණානේ අපි දෙන්නට ෆිල්ම් එක බලන්න යන්න දුවේ විනාඩි 10ක් 15ක් වගේ වෙලාවක්. එතකොට මෙතෙන්ට ගිහලා මම කිව්වා අපි දෙන්නට ඉක්මනට යන්න ඕනේ. ඒකින්ද පොඩ්ඩක් ඉක්මනට ගන්න පුළුවන්ද කියලා. කිව්වා විතරයි හරියට විනාඩි 10න් රසම රස චීස් කොත්තුවක් ගෙනල්ලා දුන්නා. අපිට කෑම එකක් ඉක්මනටම විනාඩි 10ක් බැද්දිය නෑ. ඔව් විනාඩි 5න් හම්බ. ඒකෙන් අයියා කලින් ඉක්මනට දාලා දෙන්න කියලා කිව්වා. අපි දෙන්න නම් ඉතින් ප්ලේට් දෙකට දාලා නැතුව මේකම කන්න තමයි හදන්නේ. ඒක ලේසියිලා මොකද මේ එකමාරට ෆිල්ම් එක පටන් ගන්නවා දැන් 1:20යි වෙලාව මෙතන එහා පැත්තේ ෆිල්ම් හෝල් එක තියෙනවා. හොඳයිද? පිළිය. හොඳයි. හොඳයි රසයි. හොඳට දැන් මම කළා. කොම්. තව ටිකෙන් රෙස්ටුරන්ට් එකේ ඇතුළ පෙන්වන්න බැරි වෙනවනේ. රෙස්ටුරන්ට් එකේ ඇතුළ ගැන කියනවා නම් මාර නීට්, හරිම පිළිවෙලට තියෙනවා, හරිම ලස්සනට ඇතුළ ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම උඩ ඉඳන් එළිය බලද්දිත් මාරම ලස්සන view එකක් පේන්නේ. මුළු ගම්පහම උඩ ඉඳන් බලද්දි මාර ලස්සනට පේනවා. මේකෙම තව VIP area එකකුත් තියෙනවා. ඒත් ඉතින් අපේ සෙලී නම් කැමති මේ පැත්තෙන් නම් කෑම ගන්න. මොකද එයාට මේ පැත්තේ තියෙන view එක මාර ලස්සනයිලු. ඊට අමතරව මේකේ ෆොටෝස් ගන්න වෙනම ලස්සන තැන් ටිකක් හදලා තියෙනවා. කෑමත් කාලා ලස්සන ෆොටෝ ටිකකුත් ගහගෙන යන්න පුළුවන් කට්ටිය ආවොත්. අපි දෙන්න කාලේ ඉවරයි. ඔන්න අපි කාලේ වුණ ගමන් දුවගෙන ගියාසා ওই මෙට්‍රෝ එකට. අද අපි දෙන්න බලන්න යන්නේ රාණි ෆිල්ම් එක. ගොඩක් අය කිව්වා මේක ලස්සන ෆිල්ම් එකක් කියලා. ඒකින්ද අපි දෙන්නත් හිතුවා මේක බලන්න ඕනේ කියලා. අද උදේ තමා හිතුවේ මේක බලන්න යන් කියලා. ඇත්තටම ආවට පාඩුවක් නෑ. හරිම ලස්සන ෆිල්ම් එකක්. එහෙනම් අදට අපි අපේ ෆුඩ් රිවිව් එක මෙතනින් ඉවර කරනවා. තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. බයි.